මේ දවස්වල කිසිම හේතුවකට කිසිම දෙයක් කට් කරන්න එපා. අර මෙහෙම chances ජීවිතේ එක කාලයයි තියෙන්නේ. හරි. ඔබ තේරෙන්න තව අවුරුදු 5ක් 6ක් යනවා. ඒ නිසා කිසිම දෙයකට ඔයාව නවත්තන්න දෙන්න එපා. පොඩි පොඩි බාහිර සාධක වලට කලබල වෙන්න එපා. එහා ගෙදර මිනිස්සයා රේඩියෝ එකක් දානවා. ඔයගේ දේවල් වලට වැඩක් නැහැ. ඔයාට මැරෙන්න ගිහිල්ලා වරදක් නැහැ. හරි. ඊට පස්සේ ඔයාට සිද්ධ වෙන දේවල් වලටත් ඔයා කලබල වෙන්න එපා. මේ දවස්වල සාමාන්‍යයෙන් සාමාන්‍ය දවස්වලට වඩා කලබල වැඩි, කරදර වැඩි. හිතේ වුණත් ස්ට්‍රෙස් එක වැඩිනේ, ප්‍රෙෂර් එක වැඩි. ඔයා රොබෝ කෙනෙක් වෙන්න මේ ටිකට. මේ ටිකට රොබෝ කෙනෙක් වෙලා ඔයා වැඩේ කරන්න. වැඩේ කිරීම ලකුණුම තමා. ලකුණු වැඩි කර ගැනීම සඳහා අවශ්‍ය සියලු දේ කරන්න. දුර්වලතා අඳුරගන්න, නිදිමත බඩගින්න අයින් කරන්න. හරිද? එහෙම පුළුවන් මිනිස්සුන්ට එහෙම කරන්න. පොඩි කාලයකට හැමදාම කරන්න හොඳ නෑ. ඕනෙත් නෑ. ඒතර මිනිස්සු නෙමෙයිනේ හැමදාම කරොත්. නමුත් මේ ටිකේ මැෂින් එකක් වෙන්න ඕනේ. මැෂින් වගේ වැඩ කරන්න ඕනේ. එහෙම කාලා එනවා ජීවිතවලට. ඒව තමයි ඔයාව ඊළඟ ලෙවල් එකට ගෙනියන්නේ. ඒ නිසා අසනීප ලෙඩ වැඩක් නැහැ. අසනීප ලෙඩ ගැන හිත හිත ඉන්න ගියොත් මේක කරන්න බෑ. ඒ නිසා ඔවා අයින් කරන්න. හරි. එහෙනම් අද දවසේ අපි ටයිප්ස් ගොඩක් කතා කරා. මං හිතනවා වැඩේ සාර්ථකයි කියලා. වැඩේ පුළුවන්